හරි. ළම අද අපි උගන්වන්න යන්නේ ඔයගලන්ට මේ කැටායන විශ්ලේෂණය. එහෙම නැත්නම් කාණ්ඩ විශ්ලේෂණය මගින් කැටායන හඳුනා ගැනීමේ කියන කොටස. මේක හරි ලේසි. මේක මම මේ කියන විදිහටම ඔයගොල්ලෝ අත්හදා බලන්න සාමාන්‍ය විභාගයේදී එන දේවල් විදිහට පොඩ්ඩක් සලකන්න පුළුවන්. මම අනවශ්‍ය දේවල් මෙතන උගන්වන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම විභාගෙට එන දේවල්. මේ ටික විතරක් මතක තියාගත්තත් ඔයගලන්ට විභාගෙ ලකුණු 75 ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන්. 9 වෙනි ප්‍රශ්නේ ඒ කොටස ගැන මේ කතා කරන්නේ. 9 වෙනි ප්‍රශ්නේ ඒ කොටස කාණ්ඩ විශ්ලේෂණය යටතේ අහන්නේ. ඒකෙදි ඔක්කොම දැනගෙන ඉන්න අවශ්‍යතාවයක් නැහැ. මේ කොටස අනිවාර්යයෙන්ම හැබැයි දැනගෙන ඉන්නම ඕන. ඔයගලන්ට මේ ටික කරගන්න පුළුවන්. හරි. මුලින්ම අපි බලමු කැටායන. සාමාන්‍යයෙන් කැටායන විශ්ලේෂණයේදී අපි දන්නවා මේ කැටායනත් එක්ක අවක්ෂේප වෙන්නෙම නැති දේවල් ටිකක් තියෙනවා. ඒව ගැන අපි බලමු මෙතන මේ අපිට එන ටිකෙන් කැටායන ගැන. නයිට්‍රේට NO3- NO2- ඇසිටේට් CH3COO- වගේ අයන මේ කිසිම කැටායනයක් එක්ක අවක්ෂේපයක් ඇති වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒගොල්ලන්ගෙන් සිද්ධ වෙන දේ තමයි ඒගොල්ලෝ ලවණ විදියට ඉන්න එක විතරයි මෙතනදී වෙන්නේ. ඒතකොට මේ කැටායන මිශ්‍රණයේ විවිධ වර්ගයේ කැටායන තියෙන්න පුළුවන්. මේ කැටායන වලින් අපි සලකන්නේ අද මේකෙදි මෙන්න මේ කියන දේවල්. මුලින්ම අපි කරන දෙයක් තමයි මේ කැටායන විශ්ලේෂණයේදී පළවෙනියට අපි මේ ද්‍රාවණයට, ඒ කියන්නේ මේ කෝප්පයක් වගේ එකක් අරගෙන අපි මේකට දානවා කැටායන ගොඩක් තියෙන එකට තනුක HCl. දැම්මට පස්සේ තනුක HCl මගින් අවක්ෂේප කීපයක් ඇති වෙනවා. 3ක් ඇති වෙනවා. 3න් අපිට විභාගයට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ දෙක විතරයි. හොඳට මතක තියාගන්න මේ දෙක විතරයි. එකක් තමයි AgCl, අනිත් එක තමයි PbCl2. ඒ කියන්නේ මේ ද්‍රාවණයේ තිබ්බනම් Ag+ එහෙම නැත්නම් Pb2+ මේකේ අවක්ෂේපයක් ඇති වෙනවා මේ දෙකම සුදු පාට. විශේෂිතම දේ තමයි මේ සුදු පාට හැදෙන අවක්ෂේපයක් ආපු ගමන් අපි මේගොල්ලෝ හඳුන ගන්න හදනවා. ලේසි විදියක් මේක. මේ AgCl කියන එක නම් තිබුණොත් ඒගොල්ලෝ දෙනවා ඊළඟට මේක හඳුනා ගැනීම පරීක්ෂාවක තනුක ඇමෝනියා, තනුක NH3 නැත්නම් NH4OH කියලා කියනවා අලුතෙන් අපි. NH4OH තුල දිය වෙනවා නම් නැත්නම් ඒ තනුක ඇමෝනියා තුල සම්පූර්ණයෙන්ම දිය වෙනවා නම් අපි කියනවා මේක තුල AgCl තිබිලා කියලා. එහෙම නැත්නම් අපි හිතමු මෙතන PbCl2 තිබ්බනම් ඒගොල්ලෝ කියලා තියෙන උණු ජලයේ දිය වේ කියලා. උණු ජලයේ දිය වේ කියලා. ඒතර උණු ජලයේ දිය වෙනවා නම් ඒක PbCl2 වෙන්න ඕනේ. ඒතර අපි අඳුරගන්න විදියක් මම මේ කිව්වේ. දැන් ඊට පස්සේ අපිට වැදගත්ම දේ තමයි අපි හිතමු මේකේ. එතකොට AgCl හරි PbCl2 හරි තමයි තියෙන්නේ. මේකේ Hg2Cl2 කියලා එකක් තියෙනවා. ඇත්තට මේක විභාගෙට එන්නේ නැහැ. හේතුව ඒක හඳුනා ගැනීමේ පරීක්ෂණයක් අපේ විභාගෙට නැති හින්දා. ඒ හින්දා අපි ඒ ගැන සැලකීමක් කරන්නේ මේ වෙලාවේදී. එන අපි හිතමු මේගොල්ලෝ අවක්ෂේප වුණා නම් පෙරලා ගත්ත ද්‍රාවණයට අපි නමක් කියනවා පෙරණය කියලා. ඒතකොට පෙරණය එක තමයි මෙතන තියෙන්නේ. මේ පෙරණය එකට අපි H2S බුබුලනයක් කරනවා. H2S බුබුලනයක් හරි පරිස්සමින් කරන්න ඕන මාරාන්තික වායුවක් හින්දා මේකෙදි හැදෙන අවක්ෂේප වර්ග ගොඩාක් තියෙනවා. ඒකෙදි ඕගලන්ට ඇත්තටම ඕන වෙන්නේ PbS මෙතන අවක්ෂේප වෙනවා. එහෙම නැත්නම් CuS. ඒ කියන්නේ මේකේ Cu2+ තිබ්බනම් CuS අවක්ෂේපයක්. Pb2+ අරක ඉතිරි වෙලා තිබුණා නම් ඉතිරි වෙලා තියෙනවා නම් ඒ කියන්නේ අපි හිතමු මෙහෙම දෙයක් තියෙනවා කියලා. පළවෙනි එකේ අවක්ෂේපයක් තිබිලා නැතුව දෙවෙනි එකේ අවක්ෂේපයක් එනවා නම් ඒක අනිවාර්යයෙන්ම කොපර් සල්ෆයිඩ්. CuSම තමයි. හේතුව තමයි උඩ තිබුණේ නැත්තම් පහළ තැම්පත් වෙන්න බෑ. ඒ කියන්නේ මේ ද්‍රාවණේ ඔක්කොම ටික අවක්ෂේප වෙන්නේ නැහැ. මේ තිබුණ එකේ PB ඔක්කොම ඒ හින්දා දෙවෙනි එකට එනවා. හැබැයි පළවෙනි එකේ අවක්ෂේපයක් නැහැ කියලා කියන්නේ අනිවාර්යෙන් මේකේ තිබිලා තියෙන දෙවෙනි එකේ CuS. ඔයගොල්ලෝ පාස් පේපර්ස් අරන් බලන්න මේ කියන ක්‍රමයට ඕනම පාස් පේපර් එකක විසඳ ගන්න පුළුවන්. මේ ඊළඟට තැඹිලි තියෙනවා. තැඹිලි තියෙන Sb2S3 මේවා ඇත්තටම බලන්න අවශ්‍යතාවය නැහැ. මේ Sb2S3 නම් බැලුවත් කමක් නැහැ. හේතුව අපිට ඒක අවශ්‍ය වෙන හින්දා. දැන් අපි බලමු මෙතන කහ පාට අවක්ෂේප සහ දුඹුරු කහ දුඹුරු අවක්ෂේප කියලා වෙනම තියෙනවා. ඒවා අවශ්‍යතාවයක් තියෙනවා නම් විතරක් අපි ලියා ගන්නවා. දැන් මෙතනට අපිට මේ කොටසට අවශ්‍ය වෙන්නේ හේතුව ඒගොල්ලෝ හඳුනා ගැනීමේ පරීක්ෂා අපේ විභාගෙදී සලකා බලන්නේ නැති හින්දා. හරි. ඊළඟට අපිට එන ඉතිරි ද්‍රාවණයට කියන පෙරණේ 2 කියලා.
පෙරණේ දෙකට කොටස් කීපයක් අපි මේකේ දානවා. පළවෙනියට නැටවීමක් කරන මොනවාද? මේකේ තිබුණොත් වැඩිපුර H2S ටික එක ඉවත් කරන්න අපි. කලින් එකේ H2S වැඩිපුර බුබුල්නේ වෙලා තිබ්බනම් අපි රත් කරනකොට අපි දන්නවා වායු ජලයේ දියවීම තාපදායක ප්‍රතික්‍රියාවක්. ඒ හින්දා උෂ්ණත්වය වැඩි වෙනකොට වායුන් ටික පිට වෙනවා. ඊළඟට අපි කරන දෙයක් තමයි මේ HNO3 දානවා. මේ ද්‍රාවණයේ තියෙන Fe2+ සේරම අපි Fe3+ බවට පත් කරනවා. හේතුව අවක්ෂේපයේ Fe2+ වල ටිකක් දුර්වල හින්දා. අපි ඒ හින්දා ඒ වගේ දේවල් පාවිච්චි කරනවා. පස්සේ සිසිල් කරලා ඇමෝනියම් ක්ලෝරයිඩ්, ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම ඇත්තට මේකෙන් අඩුවෙන් OH- සාන්ද්‍රණයක් තමයි ලැබෙන්නේ. අර තනුක HCl දැම්මම මෙතනත් අඩුවෙන් තමයි HCl- ලැබෙන්නේ. ඒ වගේ මේ අඩු OH- සාන්ද්‍රණයක් ඇතුලේ අවක්ෂේප වෙන 3 දෙනෙක් ඉන්නවා. 3 දෙනාගෙන් එක්කෙනෙක්. ගිය අවුරුද්දේ අහපු එක මේ අවුරුද්දේ අහන්නේ නැහැ බොහෝ දුරට. ඒ හින්දා ඒ දීලා තියෙන එක බලලා ගතයි. ජෙලටිනීමේ සිදු තියෙන්නේ ඕගලන්ට ALOH thrice එක ඔක්කොම ධන තුනේ ඉන්නේ මේකේ. කැත අලු කොළ කියලා කියන්නේ ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් CrOH3 එක. දුඹුරු පාට එන්නේ FeOH3 එක. මේ 3 දෙනා අඳුර ගන්න ජෙලටිනී සුදුසෝ කැත හෝ මේකෙන් 3 දෙනාව අඳුර ගන්න පුළුවන් ඇත්තටම. අපිට පරීක්ෂණ වලට යන්න ඕනෙත් නැහැ මේක නම් හොයාගන්න. ඒ හින්දා ඒක පුළුවන්. මේකෙදි පොඩි විශේෂත්වයක් තියෙනවා පුතේ අහගන්න. හරියට මෙන්න මේක හරියට. මොකද්ද මේ උඩම ද්‍රාවණයේ තිබ්බේ Fe2+ 3+ කියලා හොයාගන්න එපැයි අපි. හේතුව Fe2+ තිබ්බත් අපි ඒක 3+ කරගත්තනේ. ඒ හින්දා ආරම්භක ද්‍රාවණයකට අපි බෂ්මයක් දාලා බලනවා. බෂ්මයක් දැම්මට පස්සේ ඕගලන්ට එනවනම් කොළ පාට වගේ අවක්ෂේපයක්. ඒ කියන්නේ ඒකේ Fe ධන දෙකේ තමයි තිබිලා තියෙන්නේ. දුඹුරු එනවනම් ඒකේ Fe ධන තුනේම තමයි තිබිලා තියෙන්නේ. ඊළඟට H2S යවන ඊළඟ එකේදී අපි බාෂ්මික මාධ්‍ය H2S යවීමක් සිද්ධ කරනවා. බාෂ්මික වෙලා තියෙන්නේ මේ වෙලාවේ. ඒකට යවුවට පස්සේ කළු පාට අවක්ෂේප දෙන්නෙක් ඉන්නවා. නිකල් සල්ෆයිඩ්, කොබෝල්ට් සල්ෆයිඩ්. ගිය අවුරුද්දේ ඇහුවේ මොකද්ද කියලා බැලුවම ඕගලන්ට ඒකෙන් අහලා තියෙනවා නම් හිතා. රෝස පාට එන්නේ MnS එක, මැංගනීස් සල්ෆයිඩ්. මෙතන තියෙනවා සිංක් එක තමයි සුදු පාට. සිංක් සල්ෆයිඩ්. සුදු පාට සල්ෆයිඩ් එකක් විදිහට අපිට එන්නේ සිංක් සල්ෆයිඩ්ම තමයි. ඊට පස්සේ පෙරණේ හතරට ඒගොල්ලෝ අලුතෙන් නම් දීලා තියෙනවා සාමාන්‍ය ඇමෝනියම් කාබනේට් තමයි අපි දාන්නේ. නැටවීම අරව මේවා කරලා දාන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඇමෝනියම් කාබනේට් දැම්මම 3 දෙනෙක් ඉන්න අවක්ෂේප වෙන කැල්සියම් කාබනේට් කැල්සියම් ධන දෙක තිබ්බනම් ස්ට්‍රොන්ටියම් කාබනේට් තිබ්බොත් SrCO3 හැදෙනවා ධන දෙක තිබ්බොත් ඊළඟට බේරියම් කාබනේට් මේ 3 දෙනා මේක ඇවිල්ලා තුනම සුදු පාටයි මේගොල්ලෝ අඳුනා ගැනීම පොඩි පරීක්ෂණයක් තියෙනවා අපිට පහන්සිල පරීක්ෂාවට ඕගොල්ලෝ ටක් ගාලා හැමුණාම පරීක්ෂණයට යන්න පහන්සිල පරීක්ෂාවේදී මෙන්න මේ පහන්සිල පරීක්ෂාවේදී අපිට කැල්සියම් තිබුණා නම් මේකට තැඹිලි නැත්නම් ගඩොල් රතු කියලා එන්න පුළුවන් ස්ට්‍රොන්ටියම් තියෙනවා නම් ක්‍රිම්සන් රතු වෙනවා ස්ට්‍රොන්ටියම් තිබ්බනම් ක්‍රිම්සන් රතු බේරියම් තිබ්බනම් එනවා ඇපල් කොළ නැත්නම් කොළ පාට කියන්නත් පුළුවන් බේරියම් තිබුණම ඔන්න ඔය ටිකෙන් ඕගලන්ට මුලින්ම අඳුන ගන්න පුළුවන් මූලිකව මේකේ තියෙන්නේ මොනවද කියලා මේ තුන් දෙනා සුදු පාට නම් පහන්සිල පරීක්ෂාව අනිවාර්යෙන් දීලා තියෙනවා ඕගොල්ලෝ පාස් පේපර් පොතක් ගත්තම ඕගලන්ට තේරෙයි මේ පාස් පේපර් එකේ මොනවද අහන්නේ කියලා ඒ පාස් පේපර් එක බැලුවා නම් හරියටම උත්තරේ ගන්න පුළුවන් දැන් අවසානයේ පෙරණේ පහ තියෙනවා. මේක සාමාන්‍ය ඔයගොල්ලන් කැටායන විශ්ලේෂණයේ වැඩි සලකන එක නෙමෙයි. හැබැයි දැනගෙන ඉන්න මෙන්න මේකට. අපි මේකට දානවා පුතා 8 හයිඩ්‍රොක්සි ක්විනොලින් කියලා එකක්. හයිඩ්‍රොක්සි ක්විනොලින් කියලා. මේක දැම්මට පස්සේ මැග්නීසියම් ධන දෙක තියෙනවා නම් විතරක් කොළ කහ පාටක් ඇති වෙනවා. කොළ කහ පාටක් ඇති වෙනවා. මේක පොඩ්ඩක් වැඩිපුර කොටසක්. හැබැයි ඒක දැනගෙන ඉන්න එක වටිනවා මාර විදියට. ඔයගොල්ලෝ ලකුණු ගන්නකොට මේකෙදි ඔයගොල්ලන්ට ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න එකම එක අවස්ථාවක් තියෙනවා. හේතුව තමයි මෙන්න මේ දෙන්න හඳුනගන්න. ওই දෙන්න හඳුන ගන්න පොඩි ට්‍රික් එකක් මම කියන්නම්. මේක අනිවාර්යයෙන්ම දිය කරනවා ඒගොල්ලෝ මුලින්ම මේ සල්ෆයිඩ් එක දිය කරනකොට රෝස පාට වගේ ද්‍රාවණයක් එනවනම් රෝස පාට එනවනම් මේක කොළ පාට කොටස් එනවනම් අනිවාර්යයෙන්ම මේක ඇවිල්ලා නිකල් සල්ෆයිඩ් කියලා ගත හැකියි. ඕගොල්ලන්ට ලකුණු 75න් ඉක්මනට ලකුණු ගන්න පුළුවන් කොටසක් විදියට මම මේ කියලා දුන්නේ මම ඕගලන්ට කොටසින් කොටස කියලා දෙන්නම් ඊළඟ කොටසේදී අපි කතා කරනවා විද්‍යුත් රසායනයේ කෙටි ප්‍රශ්න වලට උත්තර දෙන්නේ කොහොමද කියලා එකින් එක YouTube channel එක පොඩ්ඩක් subscribe කරලා තියාගන්න ඕගලන්ට වටිනවයි මේක ඉස්සරහට වැඩිපුර දෙයක් කරගන්න ස්තුතියි හැමෝටම